වෙලා උදේ 5යි. අපේ ඔෆිස් එකේ සෙට් එක එක්ක දුර ගමනක් යන්න තමයි මේ ලෑස්තිය. මේ අපි ඉන්නේ පන්නපිටිය කල ලයිට් එක ගාව. උදේ 5ට පිටත් වෙන්න ආපු ගමන උදේ 6 වෙනකන්වත් අපිට ය아가න්න බැරි වුණා. මේවා ඉතින් අපේ පාරම්පරික පුරුදු. අපි පොඩ්ඩක් අඳුරගෙන ඉමුද අපේ ක්‍රීඩකයෝ සෙට් එක. මේ ඉන්නේ අපේ නඩී ගුරා රසික අයියා. ට්‍රිප් එකේ ප්‍රවාහන අමාත්‍යාංශය භාරව ඉන්නේ මෙයා තමයි. මේ ඉන්නේ අපේ මයියා. ආදරේට කියන්නේ මහීස කියලා. මේ ඉන්නේ අපේ සංජා. මෙයා තනිකරම ඉලෙක්ට්‍රොනික පද්ධතිය. මේ ඉන්නේ අපේ දමින් අයියා. ආදරේට කියන්නේ දමී කියලා. ඔහොම හිටියට බැඩ්මින්ටන් රණ චූරේ. මේ ඉන්නේ දිල්නි අක්කා. ඔෆිස් එකේ අසල්වැසියා. ගීත කෝකිලාවියක් තමයි ඉතින්. චමල් අයියා දිල්නි අක්කගේ හස්බන්ඩ්. ඕන දෙයකට ඔට්ටුයි. නුවන් අයියා ඕන ගමනක් ඕන විදියකට. මේ අපේ කැලුම සුපිරි කොල්ලි. මේ මදුෂයා ඕනම වාහනයක් විනාඩි 15 විකුණ ගන්න නම් මෙන්න ඩයල් එක. මේ අපේ විකුමා ට්‍රිප් එකක් යනවා නම් යා යුතුයම කෙනෙක්. එහෙනම් ඕන අපි පිටට. උදෙන්ම නැගිටලා ආපු නිසාද කොහෙද කට්ටියම තාම නිදිමතේ. බලමුකෝ ඉස්සරහට. මේ ඉන්නේ අපේ හැපි වයිෆ්. අපි යන්නේ මේ බඹරකන්ද දිය ඇල්ලට. ඉතින් උදේ කෑම ගන්න ඕන නිසා රත්නපුර පහුවෙලා අපි නිදහස් තැනක නැවතුණා. මේ සෙට් එක ඉතින් ඕන දෙයකට ඔට්ටුයි. ඒ හින්දා මේ ට්‍රිප් එකේ අපි මාර ෆන් එකක් ගන්න යන්නේ. මේ වගේ අවස්ථා ජීවිතේ හැමදාම නම් එන්නේ නෑ. හැබැයි ලැබෙන අවස්ථාවේ උපරිම සන්තෝෂයෙන් ඉන්නේ. අපිට ගෙනියන්න තව බඩු ටිකක් මදි වෙලා තිබ්බා. ඒ හින්දා බඩු ටික ගන්නයි කට්ටියට වොෂ්රූම් යන්නයි අපි රත්නපුර ෆුඩ් සිටි එකට ගියා. ඔන්න යාළුවනේ අපි සුන්දර බඹරකන්දට ආයිබෝවන් කියන්නයි යන්නේ. බලංගොඩ පහුවෙලා බදුල්ල පාරේ යනකොට පබයින්නත් පහුවෙලා යනකොට කළුපාන හන්දිය හම්බෙනවා. එතනින් වමට දාලා දිගටම යනකොට තමයි බඹරකන්ද හම්බෙන්නේ. මේක ලේසියෙම හොයාගන්න පුළුවන්. අනික පාරත් කාපට් කරලා තියෙන හින්දා බස් වලට උනත් ලේසියෙන්ම යන්න පුළුවන්. ඔන්න යාළුවනේ අපි අත රෑ නවාතැනටත් ආවා. කට්ටිය නම් බස් එකෙන් බෑලම දැනගමුකෝ මේ තැන ගැන. No, it's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. බඹරකන්ද හොලිඩේ රිසෝට්. බඹරකන්ද දිය ඇල්ල පේන මානයේම තියෙන ලස්සන රිසෝට් එකක්. ඔයාලත් මේ ඇවිත් බලන්න. මේ බුක් කරනවා නම් රිසෝට් එකටම 45,000යි. අපි කෑමවේල් 3කටයි රෑ බයිට් වලටයි උදේ හවස තේ වලටයි බඩු ටික ඔක්කොම අරගෙන තමයි ගියේ. ඒවා ඔක්කොම උයලා කරලා ලෑස්ති කරලා දෙනවට වෙනමම රුපියල් 5,000යි මෙයාලා ගන්න. මේ ඉන්නේ අපේ ට්‍රිප් එකේ භාණ්ඩාගාරික තනතුර. ඒ කියන්නේ මම. කට්ටිය ඔක්කොම 33ක් 35ක් අතර ප්‍රමාණයකට මේ රිසෝට් එකේ ඉන්න පුළුවන්. ඊට වඩා ඉනවනම් කතා බහ කරලා කැපැසිටි එක වැඩි කරගන්නත් පුළුවන්.
ඒ කියන්නේ කොච්චර කට්ටිය ආවත් රිසෝට් එකේ වියදම 50,000යි. මේ කෑම්පින් සයිට් එකක් වගේ ඉන්න පුළුවන් රූම් 4කුයි වෙනම ඇටච් බාත්රූම් එහෙම තියෙන ලොකු රූම් 4කුයි වෙනමම තියෙනවා. වෙබ් එකේ බඹරකන්ද හොලිඩේ රිසෝට් කියලා ගැහුවම ඕන තරම් ෆොටෝස් එනවා. කපල් එකකට වුණත් බුක් කරගෙන එන්නත් පුළුවන්. පිරිසකට වුණත් මෙතන හටම ගැලපෙනවා. අනික සේෆ්ටි කාර්තිනුත් මෙතන ඉතාම ඉහළයි. අහලා තියෙනවද ලංකාදීපේ පළවුණු බඹරකන්ද පාමුල හොද කලා වූ යකඩ ගෑණී කියන ලිපිය. සර්ච් කරලා බලන්න ඒක තාමත් වෙබ් එකේ තියෙනවා. ඒක නම් මාරම ස්ටෝරියක්. මේ රිසෝට් එකේ ඕන ගැන තමයි ඒ ලිපිය සඳහන් වෙන්නේ. අපි කොහෙද යන්නේ? නාන්න කොහෙද? නාන්න. හරි? බඹරකන්දේ නාන්න තමයි යන්නේ. හරි? කට්ටියම දියැල්ලට යන තැන ටිකට් කවුන්ටර් එක ආව මං එනකන් නැවතිලා ඉන්නවා. මමනේ ඉතින් භාණ්ඩාගාරික. ඒ වැඩිත් නරකම නෑ. තව දෙයක් කියන්න ඕනේ ටිකට් එක රුපියල් 50ක් හරි 80ක් හරි මට හරියටම ගාන මතක නැහැ. පොඩි ගානක් වෙන්නේ. ඒ හින්දා ඒක මතක තියාගෙන යන්න ඔයාලත්. අනික එක්කෙනෙක්ට එක ගාන ගන්න ඕනේ උන්දේ. එහෙනම් මෙතනින් එහාට උසම දියැල්ලේ අභිරහස් ලෝකයට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
කියලා. කාලෙකට පස්සේ අපේ හැපි වයිෆුත් ගොඩාක් නිදහසේ. දැන් තේ වෙලාව. මේ තව තේ තියෙනවා අතන මේ. ඔව් දෙන හදලා තියෙන කප් මේ බලන්න කොහෙද? ඕ නිකන් ඩගල් සීතල මොනවලු පොන්නේ. ඒ මදි වෙන්නේ ඒකට. ඒකද? අපි කැමතිම සෙට් එකක් එක්ක මෙහෙම නිදහසේ කයිවාරුවක් ගහන්න හම්බෙනවා කියන්නේ ඉතින් හරියට නත්තලයි අලුත් අවුරුද්දයි එකම දවසේ හම්බුණා වගේ. දැන් ඉතින් වාද බයිලවලට වෙලා. ඒකේ හැටියට එයා තමයි මේන් කැරක්ටර් එක. क्या होया කියලා ඒ වගේ අපි එහෙම හිතන්නේ. ඒ කියන්නේ කොල්ලා රයිට්. එකම වයස සෙට් එකේ සින්දු තමයි කොල්ලා කියන්නේ යන්නේ. රයිට් දෙන්න කට්ටිය. සත්‍යේ. රසාවර කල්ලා. ඉරමුන් යන වලු ලැබුණොත් පැනලා. ඔබ යනවද මට ප්‍රේම කරලා. සීතල බබර කන්දට සුබ උදෑසනක්. උදින්ම දැනෙන සීතල විඳ ගන්නයි කුරුල්ලොන්ගේ සින්දු අහන්නයි මං උදෙන්ම හැරුණා. අපේ අය නම් තාම නිදි. මේ ලස්සන නම් ජීවිතේ එකපාරක් හරි විඳ ගන්න ඕනේ. ඔයාලත් මේ අනිවාර්යෙන්ම ඇවිල්ලා යන්න එන්න. මේ පොඩි අවුලක් අපේ මයියා දොර ලොක් කරගෙන. අරුන් බුදියෝයි මං ගැව්වා
ගෙවන් දෙක යන්න එක. අපි උදේ තේ කාරගත්තට පස්සේ අපි ගියා රිසෝට් එක උඩ පාර දිගේ චුට්ටක් ඇවිදින්න. කිලෝමීටර් 7-8ක් විතර යනකොට තියෙනවා ලස්සන පොකුණක්. හැබැයි අපේ කට්ටිය ටිකක් ගියා. මට නම් එච්චර දුර ය아가න්න බැරි වුණා. මම නගින්න නැවතුණා. අපේ මයිසගේ දූගේ උපන්දිනේ අද. ඒ නිසා රිසෝට් එකේ ආන්ටිලත් එක්ක එකතු වෙලා අපිත් ඔක්කොම ටික දුවට විශ් කරා. ඔන්න ඉතින් අපි පාරාදීසයෙන් පිටත් වෙන්නයි යන්නේ. හැමෝටම ටිකක් දුකයි. ඒත් ඉතින් අපි යන්න බෑ.
යන්න කලින් මේ හිටපු ටිකට අපි එකතු කරගත්ත මතකයන් නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ. ඊට පස්සේ අපි ආව සමනලවැව ඩෑම් එක බලන්න. හරිම ලස්සනයි. ඔයාලත් බලලා ඉන්නකෝ. ඊට පස්සේ අපි ආවා සමනලවැව ජල විදුලි බලාගාරය බලන්න. අපි ඇතුළට ගියා. හැබැයි වීඩියෝ කරන්න නම් අවසර නෑ. ඊට පස්සේ අපි මේ ළඟපාතින්ම දවල් කෑමත් අරගෙන කොළඹ එන්න පිටත් වුණා. ජීවිතේ අමතක නොවන මතක සැමරුම් ගොඩක් හිත ඇතුළේ හිර කරගෙන අපි කොළඹ ආවත් ආයෙත් දවසක ලස්සන පරිසරයක ආදරණීයම සෙට් එකක් එක්ක තවත් ගමනක් ආරම්භ කරන්න ඕනිමයි කියන අදිෂ්ඨානය හැමෝගෙම හිත ඇතුළේ තිබුණා. කට්ටිය ගිහින් ඉවරයි. ඕ බලවල් ඇති ළමයි. වතුරයි කෑමයි විතරයි අරන් ආවේ. ජුජුසේකුයි කඩ තිනවා කියන හිතන් ආවේ නෑ. මේ කොහමද? බම්බර කන්ද යන්නේ අපි. එනවා යන්න. බඹර කන්ද කියන්නේ. බම්බර කන්ද. කන්ද බබර කන්ද. 1 2 3 බම්බර කන්ද.